Honorable Ruwan Mapalagama, you have 10 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අදටත් අපේ ප්‍රදේශවල තිබෙන සංස්කෘතික මධ්‍යස්ථාන අද වන විට කේක් පන්ති පවත්වන රූපලාවන්‍ය පන්ති පවත්වන කරාටේ පන්ති පවත්වන මධ්‍යස්ථාන බවට පත්වෙමින් යනවා. රජයක් ලෙස අපි නැවත මේවා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත් කළ යුතුයි. ඒ වගේම මේ සංස්කෘතික ජීවිතයක් ගොඩනගා ගන්නා ජාතික ජනබලවේග රජයේ ව්‍යාපාරයේදී අපට පාසල් විෂය නිර්දේශය පාසල් විෂය මාලාව අමතක කරන්නට බෑ. අතීතයේ වූ සේම Mapalagama, you have 2 more minutes. පෙදෙහි රසහ විදිනා දෙනතා ඉතා දුලබෝ ලෙසම මේ සාහිත්‍ය කලා රසවින්දනය ඉබේ පුහුණු වෙන්නේ නෑ. මේ පුහුණුව ලබා දිය යුතුයි. විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිවරණයට කිව් කිසිවක් අද වෙනකොට ඉෂ්ට වෙලා නැහැ. තෙල් පෝලිං එනවා කිව්වා තෙල් පෝලිං නැහැ. ගෑස් පෝලිං එනවා කිව්වා ගෑස් පෝලිං නැහැ. IMF යනවා කිව්වා ඒ වැඩසටහන හැමම යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා ඔය දේවාලවල කපුවෝ කියලා જાතියක් ඉන්නවා. Honorable Mapalagama, your time is up. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනාඩියයි. මේ දේවාලයට එන බැතිමතුන් තමන්ගේ පඳුරු වට්ටිය තමන්ගේ පූජා වට්ටිය දෙවියන්ට පූජා කරන්න ගියාම අපි ඒක ලබා දෙන්නේ කපුවාතට. කපුවා තමයි අපේ පූජා වට්ටිය අරගෙන තිරයෙන් පිටිපස්සු ඉන්න දෙවියන්ට දෙන්නේ. තිරය මෑත් කරලා අපට නැවත පූජා වට්ටිය දෙනකොට අපි ඒ පූජා වට්ටියට සැදැහැසිතින් බැතිසිතින් තිබූ නෝට්ටුව අතුරුදන් අපට මතකයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය කොරෝනා කාලයේ රට ලොක්ඩවුන් වුණාම දේවාලවලට යන බැතිමතුන් අඩු වුණාම වැඩිපුරම පාඩුනේ කපුවන්ට. ඉතින් කපුවෝ කලබල වෙලා ඒ කපුවන්ට කියන්න කැමති අපේ මන්ත්‍රීවරු 159 එක හඬින් එක පිටට ඉන්නවා. මොන චෝදනා කළත් අදටත් මේ 159න් එක්කෙනෙක්ගේවත් වංචාවක් දූෂණයක් හොයාගන්න ඔය කිසිම මාධ්‍යයකට බැරි වෙලා තියෙනවා. සියල්ලට ඉහළින් දකින අයටත් ඇත්ත කියන අයටත් එක වංචාවක් අපේ එක මන්ත්‍රීවරයෙක් රහසින් හරි කරලා තිබුණා නම් රහසින් හරි එක මූල්‍ය වංචාවක් කරලා තිබුණා නම් බලන්න තිබුණා පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් එන විදිය. ඒ නිසා ගරු කතානායකතුමනි අපි කියන්න කැමති විපක්ෂයට මේ රජය බිහි කරගන්න මහන්සි වුණාට වඩා වැඩියෙන් මේ පත් කරගත් රජය ආරක්ෂා කරගන්න අපි කැප වෙනවා. ජනතාවත් කැප වෙනවා. ගරු ජනාධිපති අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ කියු කතාවකින් මං කතාව අවසන් කරන්නම්. ඒ තමයි විපක්ෂයට අවශ්‍ය නම් අනාගතයේ හෝ ආණ්ඩු බලය ගන්න ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපිට වඩා හොඳ වෙලා පෙන්වන්න අලුත් පාරකින් එන්න ඔය පරණ පාර ජනතාව ප්‍රතික්ෂේප කර අවසන්. ස්තුතියි.